Welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට ඔන්න මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මම ගෙදරදිම රසට සූඳට තුන පහ හදාගත්තේ කියලා. අපි බලමු. ඔන්න මම ඉස්සර වෙලාම අවශ්‍ය කරන ද්‍රව්‍ය ඔක්කොම ටික හොඳට හොදලා වේලලා තමයි මේ අරගෙන තියෙන්නේ. කරපිංචත් එහෙමයි. කරපිංචා තද අවුවට වේලන්නේ නැහැ. මද පවනේ වේලලා අර හොඳට අතට අල්ලපුවම පොඩි වෙන ගතියට වේලලා තමයි අරන් තියෙන්නේ. ඔයගොල්ලෝ මේකට රම්පෙත් තියනවා නම් දාගන්න. මට මේ වෙලාවේ රම්පෙ තිබ්බේ නැති නිසා මම රම්පෙ දාගත්තේ නැහැ. හැබැයි රම්පෙ දාගත්තාම ගොඩක් සුවඳයි. ඒ නිසා ඔයගලන්ට පුළුවන් රම්පෙ දාගන්න. ඒ වගේම සුදු ලුණු චුට්ටක් හීනියට කපලා රන්වන් පාටට පැදලා සුදු ලුණු ටිකකුත් දාගන්න පුළුවන් ඔයගලන්ට. මේ තුන පහකට එතකොට ගොඩක් රසයි. ඒ වගේම හරිම සුවඳයි. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සර වෙලාවම මම කොත්තමල්ලි ටික මේකට දාලා බැද ගන්නවා. මම කොත්තමල්ලි ග්‍රෑම් 250ක් වගේ තමයි අරන් තියෙන්නේ. කොත්තමල්ලි ග්‍රෑම් 250 මේක බැදගෙන මම සාමාන්‍ය රන්වන් පාටට බැද ගන්නවා. ගොඩක් හදලා බැද ගන්නෑ. මොකද මේක කළු කුඩු එකක් නෙමෙයි. යමුතුන පහ කුඩු එකක් නිසා චුට්ටක් බැදගත්තම ඇති. ඊළඟට මම මේකට දානවා සූදුරු ග්‍රෑම් 100යි මාදුරු ග්‍රෑම් 100යි. ඒ වගේ ප්‍රමාණවල වලින් තමයි මම අරන් තියෙන්නේ. මේ දෙකම එකට දාලා මේ දෙකත් චුට්ටක් රන්වන් පාට වෙනකල් බැදලා ඒකත් චුට්ටක් නිවෙන්න භාජනයකට අයින් කරනවා. පොඩ්ඩක් නිවෙන්න. ඊට පස්සේ මම බැද ගන්න හදන්නේ උළුහාල් ටික. මම අරන් තියෙන උළුහාල් අඩු කෝප භාගයක්. උළුහාල් ටිකත් මේ විදිහට චුට්ටක් රත් කර ගන්න ඕනේ. මම මේකත් හොඳට අවුව දාලා වේලලා තමයි අරන් තියෙන්නේ. අපි ඊළඟට බැද ගන්න හදන්නේ සුදු හාල් ටිකක්. සුදු හාල් චුට්ටක් අඩු කෝප භාගයකට ටිකක් අඩුයි වගේ අරගෙන සුදු හාල් ටිකත් හොඳට බැද ගන්න අරින්න ඕනේ. ඊට පස්සේ ඒකටම අපි පරිප්පු චුට්ටක් මිටක් වගේ දා ගන්නවා. ඔයගලන්ට තේරෙනවනේ ප්‍රමාණවල් මම අමුතුයි කියන්න ඕනේ නැහැ. ඔයගලන්ට සාමාන්‍යයෙන් තේරෙනවනේ කොත්තමල්ලි අර ප්‍රමාණයට කොච්චරක් විතරද ඕනේ කියලා. මේව ගොඩක් දාන්න නැහැනේ අපි. ඒ වගේම කඩලට කීපෙකුත් අපි මේකට දාගන්නවා. ඊළඟට මම දාගන්නේ අපත් අඩු කෝප භාගයකට චුට්ටක් අඩුවෙන් දාගන්නවා. හැබැයි දාගන්න ඕනේ මේ ටික ඔක්කොම බැඳිලා අයින් කරන්න ඕන මෙන්න තිත් තමයි අප ටික දාගන්න. මොකද නැත්නම් අප ගොඩක් බැඳුනම තිත්ත රස එන නිසා. අපත් මේ විදිහට බැදගෙන මේ ටික ඔක්කොම මම මේකට අයින් කර ගන්නවා. ඊළඟට මම බැද ගන්න හදන්නේ මුං ඇට. මම වේලනකොට මුං ඇට එකටම ගම්මිරිස් දාලා තමයි වේලගත්තේ. ඒ නිසා මේ දෙකම එකට තියෙන්නේ ගම්මිරිස් ටිකක් බැදෙනවා. ඒක නිසා ඒක මට වෙච්ච මිස්ටේක් එකක්. මේ විදිහට මුං ඇට ටික බැදගත්තා. අන්තිමට මම මේ ඔක්කොම බැදගෙන ඉවරයි. ඊළඟට මේකට එනසාල් කරාඹු නැටි කුරුඳු පොතු ඒ ටික දාලා මම මේක දෙනවා මිරිස් මොලට පදින්න. ඒ වගේම මට මිරිස් කුඩු ඕනේ නිසා මම මිරිස් කරල්